ගුඩ් මෝනිං. මං අද මොනාද කරේ කියලා බලමුද? මුලින්ම මේ විදිහට මගේ ඇඳ හදපු එක තමයි මං කරේ. දවසේ ප්‍රථම රාජකාරිය ඉතින් ලස්සනට මේ විදිහට ඇඳ හදන එක තමයි. ඊට පස්සේ ඊයේ රෑ පෙඟෙන්න දාපු චියා ෂීට් වතුර වීදුරුවක් බීපු එක තමයි මං කරේ. මේ විදිහට මගේ පැල ටිකක් බල පරිසරයේ ලස්සන බල මගේ චියා ෂීට් වතුර වීදුරුව බොන එක තමයි හැම උදේකම මං කරන්නේ. එක්ක වතුර බොනවා නැත්තම් මේ විදිහට චියා ෂීට් වතුර වීදුරුවක් දෙහි වතුර වීදුරුවක් බොන එක තමයි කරන්නේ. බලන්නකෝ උදේ පාන්දර මට පේන view එකේ ලස්සන. දැන් මං හදන්නේ උදෙන්ම හොඳ වොෂ් එකක් දාගන්න. මුලින්ම හොඳ වොෂ් එකක් දාගත්තම දවසම ලස්සනට ගෙවන්න පුළුවන්. මේ විදිහට වොෂ් එකක් දාගෙන ඇවිල්ලා මම උදේට කාපු එක තමයි කරේ. අද ඉතින් කන්න තිබුණේ බත්. මගේ බත් එකත් කාලා ජම්බු ගෙඩි 3ක් තිබුණා. ඒකත් කාලා මෙන්න මෙයාව බලන්න ආපු එක තමයි මං කරේ. මෙයාව ටිකක් හුරතල් කරපු එක තමයි කරේ. උදේ මෙයාව බලන්න එන්නත් බැරි වුණ හින්දා මෙයාව ටික වෙලාවක් හුරතල් කර ඉඳලා මෙයාලව බලන්න තමයි මං ආවේ. අද දවසම මම මෙයාලත් එක්ක තමයි හිටියේ. මෙයාලට පොහොර දාලා වතුර දාලා වැවිලා තිබුණ වල් පැල ටික එහෙම ගලවලා මිදුල මුළු දවසම අස් කරපු එක තමයි මම කරේ. කාලෙකින් මිදුල අස් කරන්න බැරි වුණ හින්දා අද දවසම මං ඒ වැඩේට තමයි යොදාගෙන තිබ්බේ. බලන්නකෝ මගේ මිදුලට පේන view එකේ ලස්සන. ඔයාලත් මේ වගේ වීඩියෝ බලන්න මගෙත් එක්ක එකතු වෙන්න.